ආයිබෝන් හැමෝටම ඉතින් ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝස් වල කතා කරා Samsung Galaxy S26 සහ S26 Ultra ස්මාර්ට්ෆෝන් ගැන දෙක වීඩියෝස් දෙකක් මාරගෙන අවිල්ලා තිබුණා. ඉතින් ඒ වීඩියෝස් බැලුවේ නැත්නම් දැන් මම බලන්න. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ Samsung Galaxy S26 Plus කියන අනෙක් මොඩල් එක ගැන. ඉතින් මේ වීඩියෝ එකේ මේ ස්මාර්ට්ෆෝන් එක ගැන ඉන් ඩීටේල් කතා කරනවා, මිලදී ගන්න පුළුවන් ක්‍රම කතා කරනවා, ඒ වගේම මිල කතා කරනවා. එහෙනම් අද වීඩියෝ එකට යමු. ඉතින් අද අපි මේ Samsung Galaxy S26 Plus ස්මාර්ට්ෆෝන් එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් මුලින්ම මම හිතුවා මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්‍රයිස් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක ලංකාවේ මේ වෙනකොටත් අපිට මිලදී ගන්න පුළුවන් සාමාන්‍ය ලොකු ෂොප් වලින්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක රුපියල් 4,25,000න් ඉහළ ප්‍රයිස් රේන්ජ් එකේ තමයි මිලදී ගන්න පුළුවන්. ඉතින් ඊට අඩු ප්‍රයිස් රේන්ජ් එකේ තියෙනවා නම් මිලදී ගන්න එපා. බොහෝ දුරට ෆේක් ස්මාර්ට්ෆෝන් වෙන්න පුළුවන්. මොකද මේ වගේ මොඩල්ස් ලොන්ච් කරාට පස්සේ ෆේක් ඩිවයිසස් ගොඩක් හොරෙන් ලොන්ච් වෙනවා. ඉතින් ඒ නිසා හොඳ වැදගත් ස්ථානයකින් මිලදී ගන්න. ඉතින් අද මේ ස්මාර්ට්ෆෝන් එකේ අපි මුලින්ම කතා කරන්නේ ඩිසයින් එක සම්බන්ධව. ඉතින් බලන්න පුළුවන් ඔයාලට සුපිරිම ප්‍රීමියම් ලුක් එකක් තියෙන ඩිසයින් එකක් ඉන්ක්ලූඩ් වෙනවා. හැබැයි සිම්පල් ලුක් එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. බැලුමටම අපිට කියන්න බෑ මේ ස්මාර්ට්ෆෝන් එක රුපියල් ලක්ෂ 5ක් විතර වටින ස්මාර්ට්ෆෝන් එකක් කියලා. නමුත් ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා, අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. හොඳ ක්වොලිටි ලුක් එකක් නම් තියෙනවා. ඉතින් බැක් ඩිසයින් එකේ අපිට කැමරා සෙටප් එක ට්‍රිපල් කැමරා සෙටප් එකක් විදිහට බලා ගන්න පුළුවන්. ෆ්ලෑෂ් ලයිට් එක බලා ගන්න පුළුවන් සහ Samsung ආයතනයේ නේම් එක යටින් සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ටික විතරයි මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන්නේ. සයිඩ්ස් පැත්තට ගියොත් අපිට බටන්ස් ටික බලා ගන්න පුළුවන්. පවර් බටන්ස්, වොලියම් බටන්ස් වගේ ෆින්ගර්ප්‍රින්ට්ස් ඒ වගේ දේවල් බලා ගන්න හැකියාවක් තියෙනවා. ස්ක්‍රීන් එක පැත්තට ආවොත් ෆුල් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ෆ්‍රොන්ට් කැමරා එක, ඒ කියන්නේ සෙල්ෆි කැමරා එක බලා ගන්න පුළුවන්. ඒ ටික තමයි ඉස්සරහින් බලා ගන්න හැකියාවක් තියෙන්නේ. කැමරා බම්ප් එක ලොකු බම්ප් එකක් අපිට බලා ගන්න නැහැ. සාමාන්‍ය බම්ප් එකක් බලා ගන්න පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එකේ ලෙන්ස් වල. හරි. ඩිසයින් එක ගැන ඕවරෝල් කතා කරා මේ ප්‍රයිස් එකට හොඳ ප්‍රීමියම් ලුක් එකක් දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. බෑක් කවර් එක දැම්මහම තවත් ලස්සනට පෙනේ කියලා හිතනවා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ බොඩි එක සම්බන්ධව. මේ ස්මාර්ට්ෆෝන් එකේ බොඩි එක පැත්තට ගියොත් thickness එක ඝනකම මිලිමීටර් 7.3කින් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ඝනකමක් තියෙන ස්මාර්ට්ෆෝන් එකක් විදිහට ගන්න පුළුවන්. weight එක එහෙම නැත්නම් බර ගත්තොත් ග්‍රෑම් 190ක් බලා ගන්න හැකියාව තියෙනවා. සාමාන්‍ය බර ස්මාර්ට්ෆෝන් එකක් විදිහට මේ ස්මාර්ට්ෆෝන් එක බලා ගන්න පුළුවන්. බිල්ඩ් එක පැත්තට ගියොත් glass font, ඒ වගේම glass back එක ඇලුමිනියම් ෆ්‍රේම් එකක් බලා ගන්න පුළුවන්. Gorilla Glass Victus 2 සහ Gorilla Glass Victus 2 එනවා. ඒ වගේම ඇලුමිනියම් ෆ්‍රේම් එකක් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් අනෙක් S26 රේන්ජ් එකේම සීරියස් එකේම මම හිතනවා මේ බිල්ඩ් එක තමයි තිබුණා කියලා. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ IP රේටින් එක. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකෙත් IP68 කියන රේටින් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් ස්මාර්ට්ෆෝන් දෙකේ තිබුණ මේ රේටින් එකම තමයි. ඒ වගේම ඇලුමිනියම් ටු ෆ්‍රේම් එකක් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඩිස්ප්ලේ එක පැත්තට යන්න තමයි සූදානම් වෙන්නේ. ගොඩක් කට්ටිය බලන දෙයක් තමයි ඩිස්ප්ලේ එක. මේ වගේ S26 සීරීස් එකේ තෝරගන්නව නම් ඔයාලට මේ තුනම කම්පෙයාර් කරලා බලන්න වෙනවා. මොකද්ද මට ගැලපෙන ස්මාර්ට්ෆෝන් එක කියලා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ ටයිප් එක අනිත් ස්මාර්ට්ෆෝන් දෙකේ ටයිප් එකම තමයි මේ ස්මාර්ට්ෆෝන් එක. කියන්නේ ස්මාර්ට්ෆෝන් තුනේම එකම ටයිප් එක. Dynamic LTPO AMOLED 2X කියන ඩිස්ප්ලේ ටයිප් එක තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. ඒ වගේම 120 refresh rate එකක්, HDR10+ quality එකක් බලා ගන්න පුළුවන්. 2600ක peak brightness nits එකක් බලා ගන්න පුළුවන්. මේ ස්මාර්ට්ෆෝන් තුනේම තිබුණේ මෙන්න මේ ඩිස්ප්ලේ ටයිප් එක වගේම මේ වගේ refresh rate ඒ වගේම nits වගේ ඔක්කොම සමාන විදිහටමයි හදලා තියෙන්නේ. ඩිස්ප්ලේ සයිස් එක පැත්තට ගියොත් අඟල් 0.67ක් බලා ගන්න පුළුවන්.
සාමාන්‍ය ලොකු ඩිවයිස් එකක් නෙමේ සාමාන්‍ය මට්ටමේ ඩිවයිස් එකක් විදිහට ගන්න පුළුවන්. රිසිලේෂන් අගය පැත්තට ගියොත් 1440යි 3120ක පික්සල් අගයක් බලාගන්න පුළුවන්. රිසිලේෂන් අගය ගොඩක් හොඳ රිසිලේෂන් අගයක්. ප්‍රොටෙක්ෂන් එක පැත්තට ගියොත් කොරින් ගොරිල්ලා ග්ලාස් වික්ටර්ස් 2 මොහොස් ලෙවල් 5 කියන ප්‍රොටෙක්ෂන් එක බලාගන්න පුළුවන්. මම හිතනවා අනෙක් ෆෝන් වලට වඩා මේකේ ප්‍රොටෙක්ෂන් එක පොඩ්ඩක් ඩෙවලොප් කරලා තියෙනවා. ගොඩක් හොඳ ප්‍රොටෙක්ෂන් එකක් මේ ෆෝන් එකේ බලාගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක ගැන ඕවරෝල් කතා කළා අනෙක් ඩිවයිස් වලට වඩා මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මම ගොඩක් හොඳයි කියලා හිතන්න පුළුවන්. ඊළඟට මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්ලැට්ෆෝම් එක ගැන කතා කරන්න යන්නේ පර්ෆෝමන්ස් ගැන කතා කරන්න යන්නේ. ඉතින් ස්මාර්ට්ෆෝන් එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාලා පර්ෆෝමන්ස් බලනවාමයි. මේ ස්මාර්ට්ෆෝන් එකෙත් අපිට ඔපරේටින් සිස්ටම් එක Android 16 බලා ගන්න පුළුවන් ලේටස්ට්ම ඔපරේටින් Android version එක. ඒ වගේම තමයි 6 merges Android upgrade බලා ගන්න හැකියාවක් තියෙනවා මේ ස්මාර්ට්ෆෝන් එකේ. sorry 7 merges sorry. ඒ කියන්නේ 7 merges Android upgrade බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි One UI 8.5 කියන ඔපරේටින් සිස්ටම් එක රන් වෙනවා මේ ස්මාර්ට්ෆෝන් එකේ. චිප්සෙට් එක පැත්තට යන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලට මතක ඇති මුලින්ම අපි වීඩියෝ එකේ කතා කරා කලින් Samsung Galaxy S26 ස්මාර්ට්ෆෝන් එකේ ඩුවල් චිප්සෙට් එකක් බලා ගන්න පුළුවන්. S20 Ultra එකේ නමුත් ඩුවල් චිප්සෙට් පහසුකම නැහැ. මේ ස්මාර්ට්ෆෝන් එකෙත් ඩුවල් චිප්සෙට් පහසුකම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. චිප්සෙට් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ main Snapdragon 8 Elite Gen 3nm චිප්සෙට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Exynos 2602nm raw චිප්සෙට් එකත් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඩුවල් චිප්සෙට් එක කියන්නේ එකම ස්මාර්ට්ෆෝන් එකේ චිප්සෙට් දෙකක් එනවා කියන එක නෙමෙයි. මේ ස්මාර්ට්ෆෝන් එකේ ලංකාව රටෙන් රටට වෙනස් වෙනවා. ලංකාව වගේ රටකට හම්බ වෙන්නේ Exynos 2600 2nm චිප්සෙට් එක. ඉතින් ඇමරිකාව, චීනය, ජපානය වගේ රටවල් වල තමයි මෙන්න මේ Snapdragon Elite Gen කියන චිප්සෙට් එක ලොන්ච් වෙන ස්මාර්ට්ෆෝන් සීමිත ප්‍රමාණයක් තමයි ඒ චිප්සෙට් එකෙන් ලොන්ච් වෙන්නේ. ඒ චිප්සෙට් එක තියෙන ස්මාර්ට්ෆෝන් එක තමයි ගොඩක් හොඳ කියලා මට කියන්න පුළුවන්. CPU එක පැත්තට ගියත් එහෙමයි. Octa Core processor එකක්. ඒ වගේම තමයි Twin Core processor එකක්, Ultra processor එකක්. මේ වගේ දෙකක් තියෙනවා. ඉතින් ඒ වගේම GPU එක පැත්තට ගියොත් Adreno 840 ඒ වගේම Xclipse 960 කියන GPU දෙක තමයි වෙන වශයෙන් devices launch වෙන්නේ. platform එක ගැන overall කතා කළොත් price එකට හොඳ සාධාරණ කරලා තියෙනවා. ඔයාලට ඕනම game එකක් ඕනම app එකක් use කරගන්න පුළුවන්. කිසිම lag එකක් වෙන්නේ නැහැ. හොඳ සාධාරණයක් මේ price එකට. ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ memory setup එක ගැන. මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්නකොට 12GB RAM ඒ වගේම 256GB storage 512 storage මෙන්න මේ version දෙකෙන් මිලදී ගන්න පුළුවන්. ඊළඟට කතා කරන්න යන්නේ හැමෝම බලන camera setup එක ගැන. මේ ස්මාර්ට්ෆෝන් එකේ මම කිව්වා triple camera setup එකක් බලා ගන්න පුළුවන් කියලා. අපිට 50 megapixel main camera එක බලා ගන්න පුළුවන්. ඒ වගේම 10 megapixel telephotos ගන්න පුළුවන්. megapixel 12ක ultra wide lens එකකුත් බලා ගන්න පුළුවන්. features පැත්තට ගියොත් නම් ගොඩාක් features මේ ස්මාර්ට්ෆෝන් වල එනවා. මොකද අලුතෙන් එන නිසා AI features ගණනාවක්ම තියෙනවා මේ ස්මාර්ට්ෆෝන් එකේ. ඒ වගේම තමයි අපිට normal features ටික අනිවාර්යයෙන්ම එනවා. best face කියලා features එකක් තියෙනවා. ඒ වගේම තමයි auto HDR panorama වගේ features බලා ගන්න පුළුවන්. මම හිතනවා ඒව ගැන කින් එක කතා කරන්න ඕනේ නැහැ. AI ගැන හැමෝම දන්නවා. AI වලින් අලුතෙන් features එනවා. ඒවා ඔක්කොම මේ phone එකේ automatically තියෙනවා. ඊළඟට මේ smartphone එකේ videos පැත්තට ගියොත් 8K quality එකෙන් videos ගන්න පුළුවන්. හොඳම quality එකෙන් videos ගන්න පුළුවන්. ඒ වගේම selfie camera එක පැත්තට ගියත් megapixel 12ක කැමරාවක් බලා ගන්න පුළුවන්. selfie camera එකනොත් 4K videos ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් camera setup එක ගැන overall කතා කළොත් ගොඩක් හොඳ camera setup එකක් මේ smartphone එකේ අපිට බලා ගන්න පුළුවන්. කිසිම අවුලක් නැතුව use කරන්න පුළුවන්. ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ smartphone එකේ sound ගැන, sound setup එක ගැන. stereo speaker setup එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.
හයිබ්‍රිඩ් ඔඩියෝ සපෝට් කරන සුපිරිම ස්පීකර් සෙටප් එකක්. ඉතින් අනිත් ඩිවයිසස් දෙක S26 සීරියස් එකේම මේ සෙටප් එක තමයි බලාගන්න හැකියාව ලැබුණේ. ගොඩක් හොඳ සෙටප් එකක් කියලා මම හිතනවා. ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බැටරි එක සම්බන්ධව. මේ ස්මාර්ට්ෆෝන් එකේ මිලිඇම්පියර් 4900ක බැටරි කැපැසිටි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් කලින් ස්මාර්ට්ෆෝන් වල මීට වඩා ලොකු බැටරි කැපැසිටි එකක් තිබුණා. 5000ක බැටරි කැපැසිටි එකකුත් තිබුණා මට මතකයි. ඉතින් බැටරි කැපැසිටි එක ලොකුවට බලපාන්නේ මිලිඇම්පියර් 4900 කියන්නේ රියල් කැපැසිටි එක. ඒ නිසා ඔයාලට ගැටලුවක් නැතුව දවස් දෙකක් විතර යූස් කරන්න පුළුවන්. චාර්ජින් පැත්තට ගියත් 45 වෝට් ෆාස්ට් චාර්ජින් බලා ගන්න පුළුවන්. ඒ වගේම 20 වෝට් වයර්ලස් චාර්ජින්, ඒ වගේම 4.5 වෝට් රිවර්ස් වයර්ලස් චාර්ජින් මේ ටික බලා ගන්න පුළුවන්. බැටරි එකත් මේ ප්‍රයිස් එකට සාධාරණ කරලා තියෙනවා. හෙල්ත් එක බැටරි මිලිඇම්පියර් ගාන 5000ක්වත් දෙන්න තිබුණා මේ ස්මාර්ට්ෆෝන් එකටත්. අනිත් ඒවාට දුන්නා වගේ. ඊළඟට කතා කරන්නේ ෆීචර්ස් පැත්ත, ෆින්ගර්ප්‍රින්ට් පැත්ත. මේ ස්මාර්ට්ෆෝන් එකේ අන්ඩර් ඩිස්ප්ලේ අල්ට්‍රාසොනික් ෆින්ගර්ප්‍රින්ට් පාසුකම ඉන්ක්ලූඩ් වෙනවා. ඒ වගේම තමයි නෝමල් සෙන්සර්ස් ටික බලා ගන්න පුළුවන් වෙනවා. ගොඩක් ෆීචර්ස් තියෙනවා මේ ස්මාර්ට්ෆෝන් එකේ. ෆීචර්ස් ගැන කතා කරන්න ගියොත් වීඩියෝ ගොඩක් දික් වෙනවා. ඉතින් ඒවා ලොකුවට බලපාන්නේ නැහැ. අලුත් දේවල් මේ ස්මාර්ට්ෆෝන් එකේ ගොඩක් තියෙනවා. ඊළඟට මේ ස්මාර්ට්ෆෝන් එකේ Wi-Fi, Bluetooth, GPS, NFC හැම දෙයක්ම තියෙනවා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්නකොට කලර්ස් කිහිපයකින් මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම අර කලින් වීඩියෝස් වල කිව්ව කලර්ස් ටිකම තමයි violet, sky blue, black, white, silver shadow, pink gold ඔන්න ඔය කලර්ස් ටික මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ ස්මාර්ට්ෆෝන් එකේ ගොඩක් හොඳ සාධාරණ කරලා තියෙනවා. මේ ප්‍රයිස් එක ගත්තේ රුපියල් 4,05,000කට කිට්ටුව. Samsung ආයතනය විසින්. නමුත් පොඩි අඩුපාඩුත් තියෙනවා කිහිපයක්ම. නමුත් ගැටලුවක් නැහැ. මොකද දුප්පත් මිනිස්සු ගොඩක් දුරට මේ වගේ ස්මාර්ට්ෆෝන් එකක් ගන්නෙ නැහැනේ. සල්ලි තියෙන මිනිස්සු තමයි මේ වගේ ෆ්ලැග්ෂිප් මට්ටමේ ඩිවයිසස් ගන්නෙ. ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙමෙයි මං හිතන්නේ. මේ වීඩියෝ එක මේ ගැන දැනගන්න බලන ඔයාටත් මං කියන්නේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න ඕන නම් අපේ channel එකට ඇවිල්ලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ස්මාර්ට්ෆෝන් එක ගැන කතා කරලා තියෙනවද කියලා. එහෙනම් අද වීඩියෝ එක අවසන් කරන්න තමයි යන්නේ. ටිකට මාත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. Facebook එක පැත්තට ඇවිල්ලා follow පාරක් දෙන්න, support එකක් දෙන්න. වගේම YouTube එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. සුබ දවසක්. ජය වේවා.